හරි ගයිස් අපි බලමු ග්‍රයින්ඩරේ මුළු මට්ටම විතරක් පාවිච්චි කරලා අංශක 45 කෝණ එකක් කොහොමද එල්ලයිරින් එකකින් කපා ගන්න කියලා. එතකොට මේ මුළු මට්ටමේ මෙන්න මේක අංශක 45කට තමයි මේක හදලා තියෙන්නේ. ඕනම මුළු මට්ටමක මේ විදිහට එනවා. ඕනම මුළු මට්ටමක මේ විදිහට එකක් එනවා. අපි කරන්න ඕනේ මෙන්න මේ කෑල්ල මෙන්න මේ කොටස මෙන්න මෙතනට හරියටම තියලා මේකේ ඇන්ගල් එක මාක් කරගන්න එක. අපි බලමු මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම. හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මෙතන තුඩ මේ තුඩ හරියටම මේ මුල්ලේ මේ ඉර මෙන්න මෙතන මේ කැපිලා තියෙන ඉර කෙලින්ම තියාගන්න හොඳින් මතක තියාගන්න ඕනේ. නැත්නම් අපි මෙෂර්මන්ට් වලට කැපුවොත් එහෙම අපි මෙෂර්මන්ට් වල වෙනස් වීම වෙනවා. හරි අපි බලමු කියලා. හරි ඔන්න මේ කපලා තියෙන්නේ ඒ විදිහට තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට අපි මේක මේ ඉර ගෙලින්ම වගේ තමයි මේක මේ විදිහට මේ අංශක 45ට ඇඳලා තියෙන්නේ. මේ කෝණය අංශක 45යි. මේ කෝණය. එතකොට අපි මේක හරියට කපා ගන්න ඕනේ.